එහෙනම් අපි මේ බයිට් එක ගන්න අපි පොඩි වෙනසක් කරමු. මේ ඔක්කොම ෆ්ලේවර්ස් එකට දාලා බුම් එකක් බෝ. hello guys. ඔන්න එන අපි අද කන්න නෙමෙයි ගෙනාවේ බොන්න. අපි අද එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එකනුයි සංකර්ස් බ්‍රෑන්ඩ් එකනුයි ගෙනල්ලා තින්නේ. ඉතින් මේ දෙක කම්පෙයාර් කරලා අපේ අදහස ඔයගොල්ලන්ට කියන්න. එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා කිවි, ඇපල්, EGB, grapes, ඒ වගේම orange. එතකොට අපේ සංක්‍රස් බ්‍රෑන්ඩෙන් ඇපිෆික්ස් ග්‍රීන් කියලා එකක් අපි බීලා බලමු මොකද්ද ෆ්ලේවර් එක කියලා. මෙතන තියෙනවා ඇපිෆික්ස් රෙඩ් කියලා එකක්. මෙතන තියෙනවා ජින්ජර් බියර් කියලා තියෙන්නේ EGB එක වගේම ඇති අපි බලමු try කරලා. මෙතන තියෙනවා grapes ෆ්ලේවර් එක. මෙතන තියෙනවා mango එක. මම හිතනවා mango එක රහ වෙයි කියලා. එහෙනම් අපි මේ ටික කම්පෙයාර් කරලා බලමු. අපේ අදහස ඔයගොල්ලන්ට දෙන්න. අපි මේ ටික බෝන ගමන් කන්න පොඩි ස්නැක් එකක් ගෙනාවා. එහෙනම් අපි try කරලා බලමු කොහොමද කියලා. අපි මේ කලර් මැචින් වලට අනුව අපි පොඩ්ඩක් මේ රස බල ටේස්ට් කරලා බලමු. අපි එහෙනම් එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එකෙන් ඉස්සලාම බලමු. ඔන්න එහෙනම් අපි ග්ලාස් වල දාත්තා. අපි එහෙනම් ටේස්ට් කරලා බලමු. මම නම් කිවි කාලා නැහැ මීට කලින්. කාලා තියෙනවද? නෑ. මත් මේක ෆස්ට් ටයිම් try කළේ. අවුලක් නැහැ මේ නිකන් අර පේර රහට සමාන රහක් තමයි එන්නේ. අවුලක් නැහැ. බොන්න පුළුවන්. ඔව්. සැරගතියක් නෑ. ඔයා මේකට මේ කීයක් දෙනවද 10න්? මට මේකට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. මම නම් 10න් 6ක් වගේ තමයි දෙන්න පුළුවන්. හරි එහෙනම් අපි මේ පැත්තෙන් try කරලා බලමු. සංග්‍රස් එක. මේක ඇපිෆික්ස් ග්‍රීන් කියලා තියෙන්නේ. ඒක නම් හොඳ සුවඳක් තියෙනවා. සංග්‍රස් එකේ ඇපිෆික්ස් ග්‍රීන් එක අරකට වඩා පොඩ්ඩක් කොළ පාටක තියෙන වැඩි සුවඳක් තියෙනවා. හොඳට බීලා බීනම් බලමු. මේකේ හොඳටම ග්‍රීන් ඇපල් රහ එනවා. ඔයාලට එනවා? ඔව්. මම මේකට දෙනවා 10න් 8ක්. දෙන්න පුළුවන්. මට 10න් 7ක් මේකටත් දෙන්න පුළුවන්. ඊළඟට යන් එනවා එලිෆන්ට් හවුස් එකේ ඇපල් ෆ්ලේවර් එක. දැන් try කරලා බලමු. ඒක රතු පාටදී කියලා ඒත් මේක තමයි කලර් එක කොළ පාටටත් නෑ නිකන් කහ පාටට උරු වගේ ගතියක් තියෙන්නේ. ස්මෙල් එකත් හොඳයි. අපි රස ඇපල් ස්මෙල් එක එනවා. මේ අපිට රස ඒක පොඩ්ඩක් මේ ඇපල් ෆ්ලේවර් එක ඕනකට වැඩියෙන් තියෙනවා. මම නම් මේකට 10න් 5ක් වගේ දෙනවා. මටත් 10න් 5ක් වගේ තමයි දෙන්න පුළුවන් මේකට. අපි නෑ බොන්න පුළුවන්. එහෙනම් අපි මේකේ ඇපිෆික්ස් රෙඩ් එක මම හිතන්නේ මේක ඇපල් එක වෙන්නේ නැති. අපි බලමු. එතන දෙකේම රහ
සමානයි වගේ සේම් වගේ වුණාට මේකේ අර සැරගතිය අඩුයි. ඔව් සැරගතිය පොඩ්ඩක් අඩුයි අරගේ හොඳට කෙමිකල්ස් වල දුවන්ද වහන්න සැරගතිය වැඩි. මේකේ ඇපල් ෆ්ලේවර් එක ලොකු වැඩිකමක් නෑ නෑ ගාන්න තියෙනවා. ගාන්ට වගේ. මේකට 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. මම ඒකට 10න් 5 මාරක් වගේ දෙනවා ඔන්න අපි ඊළඟට එලිෆන්ට් හවුස් එකේ EGB එක තමයි try කරලා බලන්නේ ඒක නම් මාර ලස්සන පාර සුදු පාටට CGB පාරටම ගොඩක් තියෙනවා. සැර පාටට තියෙනවා ඒක වරදක් නෑ. ඒක අපි සාමාන්‍ය අර සැරගතිය අඩුයි නේද EGB සාමාන්‍ය මේ normal EGB එකට වඩා සැරගතිය අඩුයි. මම ලවන්නේ මේකට මම 10න් 6ක් දෙනවා. මේකටත් 10න් 6ක් දෙනවා. මම EGB එකට 10න් මේ white එකත් එක්ක මැච් වෙනවා ඒක. මම EGB එකට 10න් 7ක් දෙනවා බිහන් දැන් මේ සංක්‍රෂ් එකේ ginger beer එක try කරලා බලමු. ඒකත් අර EGB එක වගේ තමයි ඇත්තේ. පාට ඒ වගේමයි. පාට ඒකම තමයි පොඩක් අදට දිනා ඒක වුණා. ඒක ඒක නම් බොන්න පුළුවන් කියන ගොඩක් බොන්න EGB පුළුවන් අරකට වඩා මේකට හාත්පසින්ම වෙනස්. ඉඟුරු රහ හොඳට එනවා. ඒ වගේම ginger කියලා තියෙන ඒකනේ. ඒ වගේම පොඩි ඇඹුල් රහකුත් වෙනවා සැරගතිය අඩු කරලා තියෙනවා ඒකෙන් ඒකෙන් සරගත කරුවොත් මේක මාරම සෙට් වෙනවා. මේකට මම 10න් 8ක් දෙනවා. මම ඒකට 10න් 7 මාරක් වගේ දෙනවා එහෙනම් අපි යන් ඊළඟට grapes එකට. ඒක නම් මිදි පාට හොඳටම තියෙනවා ධම්ම පාටයි එහෙනම් අපි මේක ටේස්ට් කරලා බලමු. ඒක නම් දෙපුරා ගාන්න තියෙනවා. මම කියන්න තරම් විශේෂ ලොකු රහකුත් නැහැ. රහකුත් නැහැ මේ කියන්නේ මම ඊට කලින් මේක try කරලත් නැහැ මට මේකට 10න් 7ක් වගේ දෙනවා. ඔව් ඒ කියන්නේ සාමාන්‍ය හොඳට තියෙනවා මම මේකට 10න් මාත් මේකට 10න් 7ක් දෙනවා බෙන් සංග්‍රහ් එකේ grapes එකට. මේ හොඳට ස්මෙල් එක එනවා. මේ වගේ මේ අපි එලිෆන්ට් හවුස් එකකට වඩා මේක පාටින් අඩුයි නේ පාට අඩුයි. බයි බීලම් බලන්න. රහ වැඩි. රහ වැඩි කියන්නේ 아무තු ස්මූත් රහක් එන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ grapes රහ එනවා. ග්‍රේප්ස් රහට වඩා පොඩ්ඩක් වෙනස් රහක් එන්නේ මේ හැබැයි ස්මූත් මේකට හැබැයි අර grapes කියන තියෙන හින්දා ඒ කියන්නේ මේක grapesම නෙමෙයි වගේ ඒක හින්දා අපිට 10න් 6ක් විතර තමයි මට නම් දෙන්න පුළුවන්. මේ ගොඩක් බොන්න ටිකක් අමාරුයි මට 10න් 6ක් දෙන්න පුළුවන්. මම මේකට 10න් 5යි දෙන්නේ ඊළඟට අපිට තව එකයි තියෙන්නේ මේකේ එලිෆන්ට් හවුස් එකේ ඔරෙන්ජ් එක අපි ඒකත් ටෙස්ට් කරලා බලමු ඒකේ කලර් එක නම් මාර ලස්සනයි.
ෆැන්ටා වලට සමාන පාටක් තියෙනවා. ඊළ බලමු. දොරන්ඩා එහෙම ගොඩාක් එන්නේ මේ ෆැන්ටා වගේ අර ස්මූත් කියන්නේ අර නැහැ. ෆැන්ටා එකේ ෆ්ලේවර් එක ඔරෙන්ජ් ෆ්ලේවර් හොඳටම තියෙනවා. ඔව් මේක එහෙම නෑ පොඩ්ඩක් අර ලා ගතියට අර මේක ග්‍රේප්ස් එක වගේ. ඔව් අයක ඔරෙන්ජ් එක. මේක තමයි ෆැන්ටා එක වගේ ගොඩක් බොන්න අමාරුයි ටික. මම මේකෙන් 10න් 6ක් වගේ දෙන්න පුළුවන් ඒ වුණාට. මම මේකට 10න් 6ක් වගේ දෙනවා. අපි නෝන අන්තිමේකට යනවා. මේක සංග්‍රස් ඔරෙන්ජ් එකේ හිතන් තමයි අපි ගෙනාවේ. මේක මැංගා කියලා දින්නේ. ඒ කියන්නේ මැංගෝ එක වෙන්නම ඕනේ. ඉතින් බලමු කමන්නේ. යලා හොල කහ පාටක් නේ ඉතින්. මේ තියෙන අමුතු ලා කහ පාටක්. ලස්සනයි පාට. අපි බලමු. ඒ මාර සුවඳක් එනවා. අඹ සුවඳ. අඹ සුවඳ හොඳට එනවා ඒකේ. මේකට අර ගියක් දෙන්න පුළුවන්. ඕක මම කලින් try කරලා නැහැ. ඒනට අවුලක් නැහැ. රස හොඳයි. මම මේකට 10න් 7ක් වගේ දෙනවා. මම මේකට 10න් 9ක් දෙනවා. මගේ මේ මෙතනින් ඔක්කොගෙම හොඳටම මේ මට ටේස්ට් එක මට මැච් වෙන්නේ මෙන්න මේක. සංක්‍රෂ් එකේ මැංගෝ එක. ඔයාට මේකෙන් වැඩිම රහ මොකද්ද? මට මේ ඔක්කොම විශේෂත්වයක් නැහැ. ඔක්කොම එහෙනම් අපි මේ බයිට් එක ගන්න අපි පොඩි වෙනසක් කරමු. මේ ඔක්කොම ෆ්ලේවර්ස් එකට දාලා බොමු. එකක් බො. ඔන්න ඉස්සලා මැංගෝ එක. මම මේ පැත්තෙන් පටන් ගන්නද? ඔය පැත්තෙන් පටන් ගෙන එන්න ඕ ඊට පස්සේ මේ ටික දෙන්න. මම ඔරෙන්ජ් එක දාගත්තා. ග්‍රේප්ස් එක. මේ පැත්තේ ග්‍රේප්ස් එක. ජින්ජර් එක. EGB එක. මේක. Apple Red එක. Apple එක. green එක. එහෙනම් අපි දැන් මේ බ්‍රෑන්ඩ් එක වෙන වෙනම මික්ස් කරගත්තා. යා එලිෆන්ට් හවුස් එකේ බ්‍රෑන්ඩ් ටික ඔක්කොම මික්ස් කරලා බලනවා. මම සංග්‍රස් එකේ බ්‍රෑන්ඩ් ටික ඔක්කොම මික්ස් කරලා බලනවා. කිවි එකක් දාගත්තා. එහෙනම් අපි බලමු. මේක තමයි කලර් එක. මගේ සංග්‍රස් එකේ කලර් එක පොඩ්ඩක් ලාවාටයි. අපි එනම් try කරලා බලමු. ඒක මරු. මේක නම් මරු. මේක ලොකු වරදක් නෑ. කියන්නේ බොන්න පුළුවන් ගානකට තියෙනවා. මේක සැරයි මේ ස්වීට් රහයි ඔක්කොම අමුතු රහක් නෑ. අමුතු රහක් නෑ. මේක අමුතු රහක් නෑ. මේ මම නම් කියන්නේ මේ සංග්‍රස් එකේ මේ ඔක්කොම ෆ්ලේවර්ස් එකතු කරලා එකක් ගැහුවොත් පාඩු නෑ. බොන්න පුළුවන්. රස අවුලන්නේ. ඔන්න අද ඔහොමයි වීඩියෝ එක ඉවර වුණේ. මෙතන අපි බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන්න මේක කරේ මේක අපේ මේ අයිඩියා එක. ඉතින් අපිට දැනෙන රහ තමයි ඕගොල්ලොන්ට කිව්වේ මේක එක එක්කෙනාට වෙනස් වෙනවා. ඊදදාස් තියෙන. දැන් මෙයාටත් වඩා දැන් මෙයාමයි ඒත් වෙනස්නේ. ඒ වගේ තමයි එක එක්කෙනාට මේවා වෙනස් වෙන්න පුළුවන්. මේක මේ බීම වල අපිට ආපු අදහස තමයි මේ ඕගොල්ලොන්ට කිව්වේ. එහෙනම් තවත් වීඩියෝකින් අපි සෙට් වෙමු. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මතක ඇතුව subscribe බාරක් දාන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න මේ ටඩියයි කඩියයි